ග්‍රීන් ඇග්‍රිප්‍රෙනර් channel එකත් එක්ක රැඳී ඉන්න ඔයාලට සුබ දවසක් වේවා. මම ඔයාලට මීට සති කිහිපයකට උඩදී ගෙනාවා කොහොමද මිරිස් වගාවේ හරියට අපි කප්පාදුව සිදු කරන්න කියලා. ඉතින් අද ඔයාලට මේ පේන්න තියෙන්නේ ඊට ඒ කප්පාදුවෙන් පස්සේ මගේ මේ මිරිස් ගස්වල කොහොමද වර්ධනය කියලා. ඉතින් මේ වෙද්දී ගස් ඔක්කොම වගේ එක සමානව වර්ධනය වෙලා තියෙනවා. ඒත් එක්කම මේ වගේ දැන් මේ කරල් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ලොකු කරල් තියෙනවා දැන්. ඉතින් ඔයාලටත් පුළුවන් අපි කොහොමද මේ විදිහට හොඳ අස්වැන්නක් ගන්න කියලා මම මුලින්දම මිරිස් වගාව ගැන ගෙනාපු වීඩියෝ එක බලන්න. ඒ වගේම අපි කොහොමද හරියට මිරිස් ගස්වල අපි කප්පාදුව සිද්ධ කරගන්නේ කියලා වෙලා. ඉතින් ඔයාලටත් ඒ වීඩියෝ එක බලන්න බැරි වුණා නම් මම මේ වීඩියෝ එක පල්ලෙහෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේ වීඩියෝ එකේ ලින්ක් එක. බලන්න බැරි වුණ අය ඒකත් බලන්න කොහොමද අපි මේ කප්පාදුව සිද්ධ කරේ කියලා වෙලා. ඉතින් මම ඔයාලට ඉස්සරහටත් මේ විස්තර සහිතව වීඩියෝ එකක් ගේන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.